Godspeed to the city streets. We began to feel the fire. We rise like tall buildings as the chemicals they take us higher. The night's young and it's just begun as she puts her hand in mine. We wanna chase the night, wanna dance to the light, pull the stars from the sky, just two hearts running wild. Never say guys මාස 4ක් තිස්සේ සීක්‍රට් එක තියාගෙන හිටියා පුදුම අමාරුවෙන් අන්තිමට ආපු බ්ලොග්ස් එකේ කියන්නේ නැතුව හිටියේ we are pregnant අපේ 3 දෙනෙක් ඉන්න පවුල 4 දෙනෙක් වෙන්නයි යන්නේ චූටි බණ්ඩියට දැන් මාස 4යි දැන් පොඩි පීච් අතර ඔව් පීච් ගෙඩිය තරම් චූටි බබෙක් ඉන්නවා බණ්ඩිය තාම දන්නේ නැහැ ගර්ල් කෙනෙක්ද බොයි කෙනෙක්ද කියලා but we are so excited මොකද ගොඩාක් බලන් හිටපු දෙයක් මේක මොකද අපි එල්බගෙන් පස්සේ එල්බ හම්බෙද්දී අපි දැනගෙන හැමදේම වුණේ ඒත් මෙයාගේ නම අපි ඔල්රෙඩි දන්නවා අපි නම නොකිය ඉන්නම් බේබි ආර් කියලා අපි අදහස් කරමු ආර් අපි ගොඩක් try කරා කියන්නේ අපි අවුරුද්දකට try කරානේ ඔව් අවුරුද්දයි මාස 3-4ක් try කරා ඉතින් ඒ අතරතුරේදී ටෙස්ට් කරා දුක හිතුණා මානසික අවුල් ගිය කාලේ මොකද try කරන හරියන්නේ නැහැ ඊට පස්සේ හිතින් අතහැරියා ඕනේ නෑ කමක් නෑ you'll be ඉන්නවා we are fine that's okay කියලා ඒත් එක්කම හිතුණා තියලාවට ලංකාවට එන්න හිතන් ඉද්දි ලොකු ප්‍රොජෙක්ට් දෙක තුනකට ඔන්න එක වාට අපිට ආරංචි වුණා අපිට ආරංචි වුණා නෙමෙයි මට දැනෙන්න ගත්තා බණ්ඩියේ පොඩි ඩයලොග් ඉන්නවා කියලා. ඕක මම දැනගත්තේ මොකද චිරන්තන අයියා අනිත් මම ටෙස්ට් කරපුවා හැම පාරකදීම අයියාට කියලා ටෙස්ට් එක කරලා අපි දෙන්නම ගොඩාක් අවුල් ගියා නෙගටිව් කියලා එක ලයින් එකක් විතරක් එද්දි ඉතින් හිතා ගන්න බැරි තරම් සතුටුයි. හිතා ගන්න බැරි තරම් සතුටුයි මොනවාද ඒකයි අපි එල්බට නම දැම්මේ අපේ ජීවිතේ ගොඩාක්ම වැදගත් තැනක් තමයි එල්බ අයිලන්ඩ් එක. ඒක නිසා එල්බ අයිලන්ඩ් එක අපිට වැදගත් නිසා ඒක මතක් වෙන්නයි එල්බ අපිට ඒ තරම් වටින නිසා අපි හැම දැම්ම නිසා එල්බ කියන නම දැම්මා. ඒ වගේම මෙයාටත් ලස්සනවක් අපි කොල්ලෙක් වුණත් කෙල්ලෙක් වුණත් අපි තීරණය කරලා තියෙන්නේ. මෙහෙම කියන් මට නම වඩ කියවෙනවා. ඉඳා හොමින්ද. ඒ ඔයගොල්ලෝ ගැස් කරන්න try කරන්න. එක කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා. මෙන්න මගේ බඩේ shape එක දන්න කියන ඔක්කොම අර මේ බඩ කොහොමද රවුන්ද උඩද පහළද ඔක්කොම බලලා මගේ මූණත් බලලා ගැස් කරන්න. මොකද මට එක එකනා එක එක වගේ අපේ අම්මා එක දවසක් කියනවා කොල්ලෙක් එක දවසක් කියනවා කෙල්ලෙක් කියලා. මම හිතනවා කොල්ලු පැටියෙක් වෙයි කියලා. මොකද කොල්ලු පැටියෙක් වුණත් අපි ගොඩක් ඒ කියන්නේ බැලන්ස් වෙනවා. මම නදී එල්බා මම හොඳටම දන්නවා චිරන්තනට ගේම හම්බෙනවා අපි ගර්ල්ස්ලා 3 දෙනෙක් වෙන්න යන්නේ ගෙදර කියලා. කොහොම හරි මොනවාද කියන්නේ නම ඔක්කොම වලින් ඔයාලා මේ ගෙස් කරන්න කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියලා කමෙන්ට් කරන්න. නම අපේ කොහොමද මේ වීඩියෝ එකේ ඉඟි දීලා තියෙනවා ඔයාලට. ඔව් ඉඟි තියෙනවා වගේම මොනවාද obviously මුහුදට travel වලට සම්බන්ධයි. අපි මේ නිවුස් එක ඔයගලන්ට අරගෙන එන්නේ බීච් එකක ඉඳලා මොකද අපි කරන්න ගොඩක් විදි හිතුවයිත් අපිට හිතුණා සිම්පල්ම විදිය. අපිට ගෙදර තන ඔයගලන්ට අපිව සුපුරුදු තන මුහුද. ඉතින් මුහුදු වෙරළ ඉඳලා මේ හැම දෙයක්ම ඔයගලන්ට මුහුද බෑග්ග්‍රවුන්ඩ් වගේම ගැලපෙනම තැන මේ වීඩියෝ කරන්නේ. අපි මේ ඉන්න තැන හොඳටම කනක්. මොකද මේ වීඩියෝ කවදා හරි අපේ දෙවෙනි බබා ලොකුලා බලද්දි එයාට තේරෙයි අයි අම්මයි තාත්තයි මේ වීඩියෝ එක මෙතන ඉඳන් කරේ කියලා. එල්බ හම්බෙන්න ඉඳි මොහොතට ගොඩක් සම්බන්ධයි. ඔව්. එල්බ හම්බෙන්න ඉඳි we are pregnant කියලා අපි ගෙනාවු වීඩියෝ එකේ ලොකෝ ක්ලිප්ස් ගොඩක් තිබුණා. අපි අපේ family members ලා ඔක්කොමලටම සර්ප්‍රයිස් කරලා gift box අරන් ගිහිල්ලා එක කියන මේ පාරේ කිසිම දෙයක් වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද අපේ එල්බ ඉන්නවා සර්ප්‍රයිස් කියලා. මම චිරන්තනයට කිව්ව විදිය මාර්ම cute guys මට හිතා ගන්න බැරි විදිහට එල්බ අයිලන්ඩ් එකේදී මට සර්ප්‍රයිස් එක දෙන්න පුළුවන් වුණා අයියට. ඉතින් ඒ ක්ලිප් එක ඔයගලන්ට තව චොට් එකකින් පෙන්නන්න. ඒ ඉඳලා ආවා විතරයි. ඒ වෙනකම් මට කිසිම ක්ලූ එකක් නෑ මොකද අපි අතහැරලා දාලා තිබ්බේ. නදී මට කිව්වා මායි එල්බයි පට්ට සර්ප්‍රයිස් ඊට පස්සේ එල්බට මං කලින්ම කිව්වා. එහෙමද? ඔව් ඔයාට කියන්න දෙන්නේ කොහොමද කියලා මට ෂුවර් නෑ. ඊට පස්සේ අපි කිව්වා එල්බට කට්ටියට කියන්න එපා කියලා. එදාම රෑ කාටද කිව්ව කියලා කියමුද? අපි ඉතාලිය ආවට, ඒ කියන්නේ ඉතාලිය කියන්නේ අයිලන්ඩ් එකෙන් ගෙදර ආවට පස්සේ අපේ අම්මා ගාවට ගිහිල්ලා කිව්වා
නවන්න මේ මමගේ තමියගේ බේබි කෙනෙක් ඉන්නවා කියලා. එහෙමම අපේ අම්මා අපේ තාත්තට කියනවා අපේ තාත්තා නෑ දැනුන්ට කියනවා ඊට පස්සේ අපි චිරන්තනයිලා කට්ටියට කිව්වා එල්බා අන්තරලා එල්බා මුලින්ම කිව්ව තරංග අයියලට. අපි එල්බා ඒ කියන්නේ මට නදී සර්ප්‍රයිස් එක කරපු දවසේම රෑ අවස තරංගලයි බාරයට ගියා ගිහලා කිව්වා මොනවාද අම්මගේ වඩේ බබෙක් ඉන්නා කියලා. ඒ වගේ හැමෝටම කියන්න පටන් ගත්තා. එල්බා දැනටත් කියනවා ඔයගලන්ට නෝට් නෑ ඒත් අපි we are back blog එක කරානේ දැන් blogs 3කට විතර කලින් මේක එන්න කලින් ඒක එක point එකකදී එල්බා කියනවා there's a baby කියලා නෑනේ background එකේ මම ඒක අපි edit කරද්දිත් මම කල්පනා කරා අවුලක් නැ තේරෙන්නේ නැහැ නේ කියලා මම අතහැරලා දැම්මා ඒත් මම හිතන්නේ වීඩියෝ වල චුට්ටක් නැතිගේ බණ්ඩි පේනවා බණ්ඩි පේනවා මම චබිනේ ඔයගලන්ට ඒක නෝට් දෙන්නේ අයියා මෙලඟ ස්ටෝරි එකක් දාලා තිබුණා කෙලිම හොඳට දැන් පේනවා කොහොම හරි අපි ඒකයි ලංකාවට එනවා තව සතියක කියන්නේ අගෝස්තු මුල අපි ලංකාවට එනවා මගේ තියෙන ලොකුම ක්‍රේවිං එක ට්‍රැවල් කරන එකයි ලංකාවේ කෑම කන එකයි ඒ හින්දා මාසයක් කණ්ඩායි ට්‍රැවල් කරන්නයි යනවා ලංකාවට ඒකේ හින්දා ආය කට්ටිය බය වෙන්න එපා බ්ලොග් නැති කියලා මෙදා පාර අපි බ්ලොග් කරන්න පටන් ගත්තා දිගටම කරනවා කියන්නේ දිගටම කරන් යනවා මොකද අපි එල්බා ඉපදිච්ච වෙලාවේ නැවැත්තේ මොකද එල්බා අපිට අලුත් දෙයක් අපිට මුළු හැම දවසක්ම හැම පැයක්ම එන්ජොයි කරගන්න ඕන අපි දැන් තීරණය කරලා ගත්ත තීරණයක් එක එන්ජොයි කරාට අපි මට හිතෙනවා මුල් කාලේදී අපි චුට්ටක් ස්ට්‍රෙස් වුණා කියලා මේ පාර ප්‍රෙග්නන්සි එක දෙයියන්ගේ පිටින් අපි ගොඩක් easy මම හිතන්නේ දැන් අපිට එක්කෙනෙක් ඉන්න හින්දා මේ හැම දෙයක්ම මගේ බොඩි එකටත් පුරුදු හින්දා වෙන්නේ නැති කියලා හිතුවා දැනට එමය දෙයියනේ කියලා අම්මෝ ඒක නිසා මොනවාද vlog එන්න නැති වෙයි කියලා බය වෙන්න එපා දිගටම කරනවා ඒක තමයි අපේ ටාගට් එක ඉතින් ලංකාවට ඇවිල්ලා මොනවද කරනවා අනේ මාව හොයාගෙන ඇවිල්ලා මට මුල් පියල් එහෙම දාපු කෑම ගෙනත් දෙන්න බොහොම ස්තුතියි ඔයාලා හැමෝටම අපි මේන්ලි අපිට වෙඩින්ග්ස් කසාද දෙකක් තියෙනවා අපි එන්නේ වැඩ දෙකකටත් එක්ක එන්නේ මගේ නංගයා මැරි කරනවා අපේ ප්‍රී බඳින්න යන්නේ ගා අපිත් එක්ක ට්‍රැවල් කරපු ප්‍රී බඳින්න යන්නේ ඒක නිසා ලොකු ඒ කියන්නේ වෙඩින් එකට සූදානම් වෙන වෙඩින් එකේ අතරතුර වෙඩින් එකේ දේවල් අරන් බ්ලොග් එකක් කරන අනිවාර්යයෙන් මොකද අපේ නංගයාට මතකයක් විදියට මතකයක් මොකක්ද කියන්නේ මේකක්ම වේවා ඊට පස්සේ ට්‍රැවල් කරනවා අපි ස්පෙෂලි අපි ප්ලෑන් කරලා තියෙනවා ලංකාවේ ලස්සන ගොඩක් දේවල් ගොඩ ස්පොයිල් යන්න කැමරා පිටපස්සට හරිද චිරන්තන අයියා මේ කතාවෙන් පිට යනවා අපි වගේ ප්‍රෙග්නන්සි එක ගැන කතා කරන්නයි මේ බ්ලොග් එක කරන්නේ ඉතින් ලංකාවට ආවිල්ලා කරන්න ඉන්න බ්ලොග්ස් ඔක්කොම සර්ප්‍රයිස් ප්‍රීතාගේ වෙඩින් එක ඇරෙන්න අනිත් ඒවා ඔක්කොම ඔයගලන්ට ලොකු සර්ප්‍රයිස් එකක් වෙයි මොකද අපි ලොකු ප්‍රොජෙක්ට් එකක් ඔළුවේ තියාගෙනයි එන්නේ අවුරුදු 6 මාරකට 7කට පස්සේ ලංකාවට එන්නේ ඉතින් අවුරුදු ගාණක් තිස්සේ කොවිඩ් වලින් පස්සේ ඔළුවේ තිබුණු ප්‍රොජෙක්ට් එකක් මේ වෙනකන් හිතලා ප්ලෑන් කරලා මේ බ්ලොග්ස් ටික මෙහෙම කරන්න ඕනේ කියලා පර්ෆෙක්ෂන් එකටම අරන් ඇවිල්ලා කරන්න බලාගෙන තමයි ලංකාවට එන්නේ. ඔව් දැන් මම පිටවස්සට ගිහිල්ලා කැමරාවට ගිහලා බලන් හිටියා අපි චුට්ටක් කළුවට පේන්නේ අවුලක් නැහැ. වැදගත් අපි මේ දෙන නිවුස් එකයි නෑ පිටපස්සෙන් පේන ඉර බැහැගෙන යන වෙලාවේ ඔක්කොම සම්බන්ධ කරලා තමයි මේ වීඩියෝ අපිට මෙහෙමම කරන්න උවමනාවක් තිබ්බා. ඒකින්ද අපි කළු වුණාට අවුලක් නැහැ. කියන දෙයට වැදගත්කමක් දෙන්න. අපි කොහොමද කළුවේ මොකද මේ වීඩියෝ එක අපි කරන්නේ දැන් හවස 7:00මාරට 8ට විතර ඇති ඒක තමයි ඉර බැහැගෙන යන්නේ මේ සමර ගිර බහින පරක්කු වෙලා මේ අපි දවසේම බීච් එකේ නාලා සෙල්ලම් කරලා කළු වෙලා ඉන්නේ ඒකත් එක හේතුවක් කොහොම හරි ගායිස් අපේ නිවුස් කීපයක් තිබ්බා කියන්නේ බබාගේ ඉස්සරේ ලංකාවට එන ඉස්සරේ ඉතින් කන්ෆියුස් එකකින් ඉන්නේ ඔව් ලංකාවට එන ඉස්සරේ බබාගේ ඉස්සරේ බ්ලොග් ටික තව ඔය තමයි අපි බ්ලොග් නවත්තන්නේ නැහැ කියන එක අනිවාර්යයෙන්ම හයිලයිට් කරලා කියන්න ඕනේ මොකද මම දන්නවා ගිය පාර ඔයගොල්ලන්ගේ හිත කැඩුනා කියලා සමාවිල්ලනවා මම කමෙන්ට් කරපු එක්කෙනාට රිප්ලයි කරලා සමාවිල්ලුවා අනේ සෝරි අපි නවත්තලා තිබ්බට දැන් ආයි පටන් අරන් තියෙනවා අපි නවතින්නේ වැදගත් දෙයක් මතක් වුණා හරිද අපිට ඔයාලා දුන්න සපෝට් එකකින් තමයි අපි ආයේ මේ දේවල් පටන් ගන්න අපිට මොටිවේෂන් එකක් හම්බුනේ හරිද ඒක නිසා අපි කියන්නේ කවදාවත් ලයික් දාන්න ෂෙයා කරන්න ඒව නම් මම කියන්නේ නැහැ කවදාවත් කියලා නැහැ කමෙන්ට් කරන්න මොකද අපිට ඔයාලගේ කියන්නේ අපි ඔයාලා අතර තියෙන කොහොමද කියන්නේ සම්බන්ධය ඇති වෙන්නේ අපි ඔයාලට දෙන්න දෙයි ඔයාලා අපිට කියන දේනේ අපිට ගොඩක් අදගත් ඔයාලා හිතන දේ මොකද අපි දැන් ආය ආවා ගොඩක් කට්ටිය ලස්සන දේවල් කියනවා අපිට ඔයාලා කමෙන්ට් කියන්න කියන අදහස් කියන්න අපි තවත් මොටිවේට් වෙන්න ඉස්සර ලස්සන දේවල් කරන්න මාර ගැම්මක් තියෙනවා ඔයගලන්ට අඩුපාඩු තියෙනවා නම් ඒව හරි කියන්න මොකද අපිට හදාගන්න ඕකේ ගයිස් මේ වීඩියෝ එක දැන් අපි ඉවර කරමු මොකද මට ඇත්තටම ඕනේ ඔයගලන්ට ශ්‍රීලංකන් අයට මම සර්ප්‍රයිස් කරපු විදිය බලන්න මොකද I'm so proud of me මට සාමාන්‍යයෙන් සීක්‍රට් එකක් තියාගන්න බැරි කෙනෙක් ශ්‍රීලංකන් අයියත් එක්ක මම දවස් 2ක් 3ක් විතර දැනගෙන
පෙන්නන්න නැතුව හිටියා මම ප්‍රෙග්නන්ට් කියලා චිරන්තරයා මට කියලා බරත් තිස්සෙව්වා එල්බා යන්න බෑග් පැටවුවා මොකද මම කියන්නේ අපි දෙයක් කරනවා නම් දෙන්නම සම්බන්ධ වෙන්න ඕන. මම ඒක අයියා දන්නේ නැහැ මම ප්‍රෙග්නන්ට් කියලා. කොහොම හරි නදි ලස්සනට වැඩේ කරා. කියන ගොඩක් සරලයි. මුහුදු වෙරළේ හිටියේ. අනේ ඉතින් කියන්න තව තප්පර ගන්න කිව්වා. නෑ මම ලස්සනද කියන්න ගියේ මොනවාද? මං බලාපොරොත්තු වෙන්නේ නෑ ඒ වෙලාව කරා කියලා. ඔව් බලාපොරොත්තු වෙන්නේ. දැන් මේ වීඩියෝ එකල දාන්න මේකෙන් පස්සේ. ඉතින් ආදරේ මොනවාද? අපි 3 වුණා. 3-4 වෙන්න යන්නේ මොනවාද? මං හිතුවේ 3-5 වෙන්න යන්නේ කියලා. මොකද මගේ බණ්ඩි මාස 4ට ලොකු වෙයි. අන්තිමට දොස්තර කිව්වා නෑ ඒවා මහත හින්දා එක්කෙනා ඉන්නේ කියලා. එක්කෙනා ඉන්නේ අපි දැක්කා. ස්කෑන් කරා දෙතුන් පාරක් එක්කෙනෙක් ඉන්නවා දඟල. මොනවාද? ඉතින් ඕක තමයි නිවුස් එක. අපි වැඩියට අදින්න නැතුව. ඔව් ඒ වගේම විශේෂයෙන්ම බ්ලොග් එකේ අපි ෆේස් කරපු රියැලිටි එක හින්දා මොහොතක් ගන්නවා අපි ලොකු හග් එකක් දෙනවා කියලා කියන්නේ බබාලා හදන්න. සයිරෙන් දෙපා. ඕකේ. නැති අර හෝමෝන්ස් වැඩි වෙලා. හෝමෝන්ස් නෙමෙයි. එන්න. හරිද නෑ. ඊට ළඟේ. ඒ කියන්නේ අපි අවුරුද්දයි මාස ගාණක් බලන් හිටියා. ඊට වැඩිය ගොඩාක් කල් බලාගෙන ඉන්න කට්ටිය ඉන්නවා. තාම try කරන කට්ටිය ඉන්නවා. හිතින් අතහැරලා දාලා ඉන්න කට්ටිය ඉන්නවා. බෑ කියලා දන්න කට්ටිය ඉන්නවා. කොහොම හරි ෆැමිලි එකක් හදාගන්න කට්ටිය ඉන්නවා. ඒ හැමෝටම ලොකු හග් එකක් දෙනවා. ඕකේ. මොනවාද? මොකද අපි කලින් කිව්වා වගේ try කරාට හරි ගියේ නෑ. මොකද එතකොට කට්ටිය කිව්වා හරි එහෙනම් වල 3 දෙනා ඔහොම ඉදිරියේ ඉන්න. වල 3 දෙනා වෙන්න ඇති. ඒක තමයි දෙවියෝ දීලා තියෙන දේ කියලා. ඉතින් අපි try කරා. අපි සාමාන්‍ය ජීවත් වුණා. ඉතින් කට්ටියට කියන්න තියෙන්නේ මොන මෙලේවත් ජීවිතේ මොන මෙලේවත් බලාපොරොත්තු අත්තර ගන්න එපා. මොකද අපිට අපි try කරා. අපි සාමාන්‍ය ජීවත් වුණා. අපිට දෙයියෝ ඉතින් ලස්සන තෑග්ගක් දුන්නා. ඒක බබෙක් වෙන්න පුළුවන් නෙමෙයි වෙන්න පුළුවන් කොහොම හරි අපි හිතන නැති විදිහට ලයිෆ් එක හොඳ පැත්තට පෙරලෙනවා. That's it. එහෙනම් දැන් මම තව මෙතන අඬන්න කලින් අපි ඔයගලන්ට බයි කියලා කියන්න එන්ජොයි කරන්න එල්බා අයිලන්ඩ් එකේදී මම චිරන්තන අයියට සර්ප්‍රයිස් කරපු ඉද්දි. Grande. Troppo grande. Ah. Oh. Metti qua. Metti questo. Allora, piano. Close your eyes. Close your eyes. Close your eyes. Elvi, close your eyes. Allunga le mani. Close, Close. Wow! Oh, mamma mia. Quando l'hai saputo? 2 giorni fa. È stato difficile. Sabato, lo so da sabato notte. Elbo, arriva un altro elbo. Dov'è? Sai cosa vuol dire questo? Io ho provato a spiegarglielo, Questo vuol dire... C'è un baby nel pancino. Mamma? Mamma ha una sorellina Un nel fratellino. pancino. Un dinosauro. Dai un numero pancino. Co, dammi il pancino per non vedere. Co, pancino. Ummi. Oh. Thank you. LB, we gonna be Mommy, Tati, LB e sorellina. Baby. Baby. Oh. Nadi මට මේක තාම කියන්නේ. ancora. මට තාම කියන්නේ. Per questo ero fucked up perché sono fucked up, non ce la faccio. එහෙනම් guys මේ vlog එකක් මෙතනින් ඉවර කරනවා. ඔයගොල්ලෝ මේක බලද්දි ගොඩක් දුරට අපි fly කරන ගමන් ටර්කි හරහා ලංකාවට. ඒ හින්දා keep in touch travel vlogs ගොන්නක් එන්නයි යන්නේ. වගේම අපිට තව travel කරන්න ලංකාවේ මොනවා ලස්සන තැන්ට suggest කරන්න ලස්සන මේ රහ කෑම කන්න පුළුවන් හැංගිච්ච තැන් ටිකක් මේ suggest කරන්න ලංකාවේ යන කන්න අවුරුදු 6කට පස්සේ එන්නේ අපේ වෙඩින්නෙන් පස්සේ. ඔයගලගේ ගම් පැති වල බහැලා නාන්න තැන් තියෙනවා නම් ඖෂධ පොකුණු තියෙනවා නම් ලස්සන මට අවුලක් නැහැ. අයියට තමයි නාන්න බැරි වෙන්නේ ගියාම ලොකු ටැටුවක් ගහන්න යන්නේ. කොහොම හරි තැන් දාන්නවා නම් අපිට message කරන්න. Love you guys. Love you so much. හැමදාම මේ journey එකත් අපිත් එක්ක ඉන්න. අපිත් එක්ක ඉන්නවට ඒක තමයි අපිට ඔයාලා දෙන ලොකුම හයිය. Love you guys. එල්බට වීඩියෝ එන්න බෑ කිව්වා.
එල්බා අර පොඩක් ඉඳන් අපි පෙන්නන්න. අතන ඉඳන් කාටුම් බලනවා. එහෙනම් guys right. love you. මේ ඉන්න එල්බාගේ සිටුේෂන් එක. එල්බා මේ අපේ සිටුේෂන් එක වීඩියෝ කරද්දී යන්නේ. එල්බී නෝ අර එකයි. මේක තමයි අපේ සිටුේෂන් එක. නින්න ගිහිල්ලා. Are you sleeping?